සුබ දවසක් කියලා ගන්නම් මගේ යාළුවෝ සියලු දෙනාම අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මෙයාගේ සුපිරිම Karaoke Buffle amp එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. සබ්වූෆර් amp එක ගත්තයින් පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. මේක D10 කියන මොඩල් එකේ amp එකක්, Karaoke Buffle amp එකක්. ඉතින් ඔයාලට මේක බැලුවොත් බලා ගන්න පුළුවන් mic 1, mic 2 කියලා මෙතන mic jacks දෙකක් බලා ගන්න පුළුවන් අපිට. මේකට mic connect කරන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට AUX input එකක් අපිට ලබා දෙන්න පුළුවන්. මේ LR කියන jack දෙක හරහා මෙතන RC විදිහට තමයි ඒක තියෙන්නේ. මෙතන ඔයාලට USB port එකක් බලා ගන්න පුළුවන්. මේකට pen drive එකක් plug කරලා අපිට සින්දු අහන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට TF card එකක් plug කරන්න පුළුවන් පාසකම තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට මේ පැත්තේ බලා ගන්න පුළුවන් IR sense එක තියෙනවා. ඒ වගේම මෙතන අපිට buttons තුනක් බලා ගන්න පුළුවන් මේ සින්දු track එකට මෙහෙට කරගන්න සහ pause resume කරන්න. මෙතන ඔයාලට antenna එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක FM radio preamp එකක් එනවා. සහ මෙතන ස්විච් එකක් තියලා තියෙනවා ලයිට් කියලා. ඉතින් මෙතනට අපි ලයිට් පටියක් වගේ දෙයක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට තව ස්විච් එකක් තියෙනවා power කියලා. මේකේ main 230 වලින් වැඩ කරද්දී මෙතනින් අපිට on off කරන්න පුළුවන්. සහ මෙතන මේ අපිට බලා ගන්න පුළුවන් මෙතන 230 volts socket එක තියෙනවා. ඒ වගේම මෙතන 12 to 24 volts වෙනකම් මෙතන power එක දෙන්න පුළුවන් අපිට. ඒ නිසා අපිට මේක වාහනයකට උනත් plug කරගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ බැලුවොත් අපි මෙතන volume controllers ටිකක් තියෙනවා මේ වගේ. පළවෙනි එක තමයි අපිට mic echo එක. mic එක සම්බන්ධ කරලා මෙතනින් echo එක මෙහෙම ආඩි වැඩි කරගන්න පුළුවන්. මේ mic එකේ. ඉතින් ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඊළඟට තියෙනවා අපේ mic volume එක. ඒ කියන්නේ මේ mic වල volume එක අපිට මෙතනින් already ගන්න පුළුවන් මේ plug කරගත්ත. ඒ වගේම අපේ master volume knob එක මෙතන දීලා තියෙනවා. අපේ track එකේ සින්දුවේ සහ සියලුම දේවල් volume එක මෙතනින් අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපිට EQ knobs දෙකක් බලා ගන්න පුළුවන් මෙතන. ඒක තමයි bass සහ trebles විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට treble knob එක මේ විදිහට කරකවලා අපිට trebles adjust කරගන්න පුළුවන් අපේ සින්දුවේ play කරන track එකේ. ඒ වගේම අපිට මෙතන bass එකත් ඒ විදිහට adjust කරගන්න පුළුවන්. මෙතනදී මේ විදිහට අපිට පහසුකම හම්බෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ amp එකේ ඉස්සරහා කොටස බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි පිටිපස්සටත් ගිහින් බලමු කොයි වගේද කියලා. ඒ වගේම ඔයාලට තියන්න ඕනේ තව දෙයක් තමයි මේකට අපිට මේ වගේ remote එකක් හම්බ වෙනවා. මේක control කරන්න. එතන IR sense එක මම පෙන්නුවේ එකයි. එයාගේ remote එකක් හම්බ වෙනවා. එහෙනම් අපි බලමු මේකේ පිටිපස්ස තියෙන විදිය. පිටිපස්ස ගත්තාම මේ විදිය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එක ප්‍රධානයෙන් මේකේ තියෙන circuits ටික. ඉතින් අපි බැලුමට බැලුවොත් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ side එකේ අපිට main 230 එක වැඩ කරද්දී අවශ්‍ය වෙන power supply එක දීලා තියෙනවා මෙතන. ඒක අපිට මෙතන දීලා තියෙනවා මේකේ buffle out LED ඒ වගේ තියෙන sockets ටික. ඒක අපිට මෙතන උඩ බලා ගන්න පුළුවන් මේකේ main preamp එක. ඒ කියන්නේ මේකේ අර bluetooth pen drive වැඩ කරන කොටස උඩ තියෙනවා. යට තියෙන වගේ තමයි. ඉතින් තව ටිකක් යටට අපි බැලුවොත් මේක හරවලා මෙතන තියෙන sockets වල තියලා තියෙන labels බලා ගන්න පුළුවන්. මේ වගේ ඒත් එකම ගත්තාම අපිට මෙතන LED එකට දීලා තියෙන socket එක බලා ගන්න පුළුවන් මේ වගේ. අපි මම කියව light පටියක් සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. අන්නේ socket එක. ඊට පස්සේ මේකේ තියෙන වැදගත්ම port එක වෙන මේ buffle out එක ඊළඟට එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඒ buffle out එක නිල් පාටට වගේ SPK කියලා ගහලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට මේකට tutor speaker එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මෙතනට treble out එකක් වෙනම මෙතනට ගන්න පුළුවන් ඔයාලට tutor හරහා. ඉතින් එතනදී ඒ වගේ port එකක් වෙනම දීලා තියෙනවා. trebles මදි නම් ඔයාගේ bass subwoofer speaker එකේ වෙනම trebles වලට tweet එකක් සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉතින් මං අද මේක සම්බන්ධ කරන්නේ මේ වගේ ස්පීකර් එකකට. මේක ගොඩක් ලොකු වුණාට මේ බය වෙන්න එපා. තියෙන්නේ පොඩි මැග්නට් එකක් සහ පොඩි වොයිස් කොයිල් එකක්. ගොඩක් ලොකු ස්පීකර් එකක් වුණාට මේක අර පොඩි මැග්නට් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවත් ඇති එහෙම ටයිප් එකේ ස්පීකර්ස් තියෙනවා. මෙතන තියෙන්නේ අපේ Twitter එක. Twitter ගන්න ටිකක් හොඳ තත්ත්වයක එකක්. ඉතින් මේ ස්පීකර් එක ගැන ඔයගොල්ලෝ දැක්කම බය වෙන්න එපා. ලොකුවට මේ D10 amp එකට අවුලක් වෙන්නේ නැහැ. මේකේ මේ වොයිස් කොයිල් එක සහ මැග්නට් එක ගොඩක් පොඩි නිසා. ඉතින් මම මේක සවි කරගන්න මේ වගේ බෝඩ් කෑල්ල එකට මේක සම්බන්ධ කරගත්තා. ඔයාලට පේනවා ඇති. මේ වගේ කපල වලට සම්බන්ධ කරගන්න පුළුවන් මේක. ඉතින් මේ විදිහට මේ විදිහට මම මෙතන වයර් කනෙක්ෂන් ඔක්කොම දාගත්තා. ඉතින් මේ බෆල් එකට මේ විදිහට තමයි සම්බන්ධ කරගත්තේ. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකේ වයර් කනෙක්ෂන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න මෙතන LED සහ LED socket එකක් මම අරන් තියෙනවා. මොකද මේ බෆල් එකේ built in LEDs ටිකක් තිබ්බ නිසා. හරි. ඉතින් මේ විදිහට තමයි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේක සම්බන්ධ කරාට පස්සේ. මේ විදිහට හොඳට සීල් වෙන්න වහන්න. මොකද නැත්තම් බේස් එකට එයා ලීකේජ් එකෙන් බේස් අඩු වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේක ප්ලග් කරලා බලමු. මේ විදිහට ප්ලග් කරගන්නවා. පස්සෙත් මෙතන ස්විච් එක ඔන් කරගන්නවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේක පවර් ඕන් වුණා. ඕන් වුණ ගමන් මේක වැඩ කරන්නේ Bluetooth mode එකෙන්. ඉතින් සාමාන්‍යයෙන් එහෙම තමයි වැඩ කරන්නේ මේක. ඒක මෙතන ලයිට් එකක් මම කිව්වා. මම ඒක ඔන් කරලා පෙන්නනවා ඔයාලට. ඉතින් මේ බෆල් එකේ ලයිට්ස් ටිකක් මේ වගේ තිබ්බා. ඒක නිසා තමයි මම මේ සොකට් එක ලේසියෙන්ම යූස් කරේ මේ වගේ ලයිට්ස් වලට. හරි. එහෙනම් අපි මේකේ සවුන්ඩ් ටෙස්ට් එකක් අහලා ඉමු. මම පොඩ්ඩක් ප්ලේ කරන්නම්. හරි. ඉතින් මම මේ වගේ පොඩ්ඩක් මේක ප්ලේ කරන්න හේතුව තමයි මොකද අපිට YouTube වල copyrights වගේ දේවල් මේ එන්න පුළුවන් errors මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී. ඉතින් මම හින්දා පොඩ්ඩක් ඒක ඔයාලට දාලා පෙන්නුවා. හරි. ඉතින් ඕක තමයි අද වීඩියෝ එකේ තියෙන. ඉතින් ඔයාලට ප්‍රශ්න මොනවද තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.